අයියේ අයියේ දැන් වෙලාව හරි ඇති නේද? ඇයි ඉක්මනට යන්න ඕනද? තේජාන් අහන්නේ තාමත් මන්දාරගේ තුරුලේ ඉන්න ගමන්. කෙල්ල ඒකට මුකුත් නොකිය හිටියේ මොනා කිව්වත් තමන් වැරදිකාරියක් වෙයි කියන බයෙන්. ඔය ෆෝන් එක අරන් දෙන්නකෝ. මෙච්චර වෙලා සයිලන්ට් කරලා තිබුණ ෆෝන් එක මන්දාර අරගෙන තේජාන්ට දුන්නා. ඔහ් මෙච්චර කෝල් අරගෙන තියෙන්නේ මොකද? තේජාන් කල්පනා කළේ සෙනාගෙන් රෝමාගෙන් රොබායගෙන් වගේම කෝල් ගොඩක් ඇමතියගෙන් කෝල් 3කුත් ඇවිත් තියෙන නිසා. තේජාන් මුලින්ම කෝල් එක ඩයල් කළේ රොබාට. මොකද මේකට නම් චුරුචුරු ගාන බව දන්න නිසා. රොබා තේජාන්ගෙන් කෝල් එකක් කියලා දැක්කත් ඒක ආන්සර් නොකරේ එතන ඇමති ඉන්න නිසා. මේ අතරේ තමයි තේජාන් දැක්කේ රොමා මැසේජ් එකක් එවලා තියෙනවා. ඒ මැසේජ් එක කියවන ගමන් තේජාන් ඩයල් කරමින් සිටි කෝල් එක ඉක්මනට කට් කළා. ඒ එක්කම රොමාට මැසේජ් එකක් දාලා තිව්වා. පුළුවන් තරම් ඉක්මනට කෝල් එකක් ගන්න කියලා. ඒ කියලා විනාඩි 5ක් යන්නත් කලින් රොමාගෙන් කෝල් එකක් තේජාන්ට ආවා. හෙලෝ සුදු අයියා ඇමතියා ඉන්නේ අපේ ගෙදර. දැම්ම ගෙදර නම් එන්න එපා පුතෝ. මොකද පොර කියන්නේ? කෙල්ල තමයි හොයන්නේ. කියන්නම්ත කොනානේ පොලිසියනුත් ගෙදරට ආවා. මොකක්? ඔව් වාහනේ හොයාගෙන ආවේ. තාම කේස් එක ගැන හොයනවා කට්ටිය. මන්දාරට මේ කියන දේවල් යන්තමින් ඇහෙනවා. ඒත් කෙල්ල අහස පොළව ගැටලන්න කල්පනා කරන්නේ මේ මොනව ගැනද මෙයාලා කතා වෙන්නේ කියලා. හරි මං බලා ගන්නම්. දැන් සුදු අයියා එනවද මෙහෙ? කෙල්ලව තනියම දාලා එන්නත් බැහැනේ බං. ඒත් ඇමතිය යන පාටක් නෑ සුදු අයියා. මං එනවා කිව්ව කියපන්. නෑ එක්කෝ එහෙම කියන්න ඕන නෑ. මං කෝල් එකක් ගන්නම්. මන්දාරා ඔයාට තව ටික වෙලාවක් අපි හිටිය විලා එකේම ඉන්න පුළුවන්ද? අනේ ඇයි මට පොඩි වැඩක් තියෙනවා. ඒකයි සෙනා ඒවි පැයක් විතර එහෙන් ඉන්න. පාස්පෝර්ට් එක අතට ගත්තට පස්සේ තේජාන් කෙල්ලට කිව්වා. සෙනායි එනවනම් මං ඉන්නම්. තනියම නම් ඉන්න බෑ. හරි එහෙනම් යමු. ඉතින් මගදි සෙනාව හම්බුණු තේජාන් සෙනාට කෙල්ලව බාර දීලා ගෙදර ගියා. ඒ අද්දි ඇමතිතුමා රොබා එක්ක සාලේ කතා කරමින් තේජාන් එනතුරු බලන් ඉන්නවා. මේ එන්නේ හාදයා? ඇමතිතුමා මම මේ එනකම් බලාගෙන හිටියේ. ෆෝන් එක සයිලන්ට් වැටිලා ඒකයි රෝමාගේ මැසේජ් එක දැකලා මම ආවේ. කොහොමද අතේ තත්ත්වේ? දැන් නම් ටිකක් හොඳයි. මට වොෂ්රූම් එකට යන්න පුළුවන්ද රොබා? පුළුවන් ඇමතිතුමා එන්න. මට පොඩි වෙලාවක් දෙන්න තේජාන් මම එන්නම්. කියූ ඇමතිතුමා ඊළඟට වොෂ්රූම් එකට ගියා. රාජු තේජාන් මම එක්ක ඉන්නේ කෙල්ලව හොයාගනින්. ඔව් පැයක් විතර මට අල්ලන් ඉන්න පුළුවන්. හරි පරිස්සමෙන් වැඩේ කරපන්. ගැස්සුනොත් දන්නවනේ. රාජුට පණිවිඩය දුන්න ඇමතිතුමා හනිකට ආයෙම සාලෙට ආවා. නංගි මං දෙයක් අහන්නද? සේනා අයියේ අහන්න. මොකද්ද? ඔයා සුදු අය ගැන මොකද්ද හිතන්නේ? ඒ කිව්වේ
ඔයා හිතන්නේ සුදු අයිය නරක කෙනෙක් කියලාද? එහෙමත් නෑ අයියේ. එයා හොඳයි. ඒත් වෙලාවකට ගොඩක් තරහ යනවා. මං හිතන්නේ මට තමයි ගොඩක්ම නපුරුකම් කරන්නේ. සුදු අයියට තරහ ගියාට හිත හොඳයි. ගෑනු පාර්ශවය ගැන හිතේ තියෙන ලොකු තරහක්. ඒකට සුදු අයට වරදක් කියන්න බෑ. ඇයි ඒ? සුදු අයියගේ තාත්තා නැති වෙලා අවුරුදු 3ේදී වගේ. අම්මා සුදු අයිය ගැන බලලා නෑ වෙන මිනිස්සු එක්ක ගිහින්. එහෙමද? ආච්චිලාගේ ගෙදර එකම වත්තේ තිබිලා තියෙන්නේ. ඒත් එයාලවත් බලලා නෑ. අඩු ගානේ කන්න බොන්නවත් දීලා නෑ. දවස් ගාණක් බඩගින්නේ ඉඳලා. එපාර කොහොමද රොබාංකල්ට හම්බෙලා තියෙන්නේ? සුදු අයියගේ අම්මා රොබා අයියගෙන් සල්ලි වගයක් අරගෙන ටිකක් ලොකු ගාණක්ලු. ඒක බලන්න ගෙදරට ගියාම සුදු අයියව දීලා හිලව්වට වැඩකාරකමට තියාගන්න කියලා. අනේ පව් මොන විදි අම්ම කෙනෙක්ද? ඒක තමයි රොබා අයියා අම්මට බැනලා ආයෙම එන්න හදද්දි අම්මා සුදු අයට බැනලා රොබා අයට බනින්න බැරි කමට. ඉතින් ඒ වෙද්දි සුදු අයියා අසරණ වෙලා රොබා අයියා දිහා බලාගෙන ඉඳලා. ඒ නිසා රොබා අයියා කොල්ලව එක්කන් ඇවිත්. ඒ එක්කන් ආවට පස්සේ මේ වෙනකන් කොල්ලගෙන වචනයක්වත් අහලා බලලා නෑ. මම ඔහොම දෙයක් හිතුවේ නැහැනේ අයියේ. පිටින් බලන්න ඕන කෙනෙක් හිතන්නේ තේජාන් කියන්නේ කුකුල් කේන්තිකාරයෙක් කියලා. ඒත් හිතින් විඳපු වේදනා දන්නේ එයා විතරයි. ටක් ටක් ටක්. කවුද මේ ඇවිත් තියෙන්නේ? සේනාට සැක හිතුනේ මෙහෙම ඇවිත් දොරට තට්ටු කරන්න කෙනෙක් නෑනේ කියලා හිතිලා. මන්දාරා කියලා කතා කරන්න එපා කියපු සේනා දොර ළඟට ගිහින් යතුරු හිලට ඇහැ තියලා බැලුවා. එතන ඉන්නේ පිට්සා එකක් ඩිලිවර් කරන්න ආපු කොල්ලෙක්. ඒත් අපි පිට්සා ඩිලිවරි කළේ නැහැනේ. ඌ ආයෙම ලං වෙලා දොරට තට්ටු කළා. දොර ඇරෙන්න පරක් වෙන නිසා ඒ කොල්ලා පිටිපස්ස හැරිලා අතින් සංඥා කළා. මේක දැකපු සෙනාට ගොඩක් මේ ගැන සැක හිතුණා. ඒ නිසාම සෙනා කාමරේ පිටුපස ජනේලය ළඟට ගිහින් බැලුවේ පිටිපස්සෙන් එළියට යන්න පුළුවන්ද කියලා. එහෙත් ඉන්නේ උඩ තට්ටුවේ නිසා ලේසියෙන් බහින්න පුළුවන් කමක් තිබුණේ නෑ. මන්දාරා එන්න දුවලා එන්න. ඇයි අයියේ? මේ වෙලාවේ උත්තර දිදී ඉන්න විදියක් නෑ. ඉක්මනට මෙතනින් පැනලා බිත්තියට හේතු වෙලා ඉන්න. කියු සෙනා කෙල්ලව එළියට පන්නලා තේජාන්ට මැසේජ් එකකුත් දාලා ෆෝන් එක කෙල්ලට දීලා ගිහින් දොර ඇරලා බැලුවා. ඇයි මල්ලි? අයියේ පිට්සා එකක් ඕඩර් කරලා තියෙනවා. මම නම් ඕඩර් කළේ නැහැ. සමහර විට වැරදිලා වෙන්න ඇති. නෑ අයියේ ඔහොම ඉන්නකෝ බලන්න. කියු කොල්ලා ෆෝන් එක ගන්න විදියට පිස්ටල් එකක් එළියට අරගෙන සෙනාවත් තල්ලු කරගෙන කාමරේ ඇතුළට පැන්නා. ඒ එක්කම රාජු ඇතුළු කණ්ඩායමත් කාමරයට එද්දී සෙනාට කර කියා ගන්න දෙයක් නැති වුණා. කෝ කෙල්ල? මොන කෙල්ලද? ඇයි උඹලා එක්ක හිටියේ කෝ ඒකි? කවුරුත් අපි එක්ක හිටියේ නෑ. කියපන් කෝ ඒකි? කියු රාජු සෙනාගේ කට ඇතුළට පිස්ටල් එක දාලා කොකාට ඇඟිල්ල යවමින් කිව්වා. ඔහොම නෙවෙයි කොහොම ඇහුවත් මට කියන්න තියෙන්නේ එහෙම කෙල්ලෙක් ගැන මම දන්නේ. එහෙමද?
කිව් රාජු සේනාට පයින් පාරවල් දෙක තුනක් දෙද්දී. ඒ ප්‍රහාරවලින් වැළකී ඉන්න බැලුවත් ඒක කරන්න අමාරු දෙයක් වුණේ එතන පිරිස 5-6ක් හිටිය නිසා. කාමරේ චෙක් කරලා බලපන්. රාජු සේනාගේ බෙල්ලට පිස්ටල් එක තියාගෙන ඉද්දී අනිත් කට්ටියම කාමරේ පීරලා කෙල්ලව හොයනවා. නෑනේ බොසා. ඔය ජනෙල් වලින් චෙක් කරපන්. එතනින්වත් පැනලාද දන්නේ නෑ. ඊළඟට ආපු දෙන්නෙක් ජනෙල් චෙක් කරන්න ගියා. ටක් ටක් ටක්. ආයෙම කවුද ජනේලයට තට්ටු කරනවා. සංක බලපන් කවුද කියලා. ඒ අනුව සේනා රාජුගේ ග්‍රහණයේ ඉද්දිම සංක කියූ කොල්ලා ආවේ කවුද ආවේ බලන්න. ඩෝං ඩෝං. සංක ඇතුළු සියලුම දෙනා එකවරම පිටුපසට විසි වුණේ කවුරුන් හෝ එළියෙන් දොරේ ලොක් එකට වෙඩි තියුව නිසා. ඔක්කොම යටත් වෙනවා. විවර වුණු දොරෙන් එළියට ආවේ පොලිසියෙන්. සේනා රාජු ඇතුළු සියලු දෙනාම වික්ෂිප්ත වෙලා බලන් හිටියේ එක පාරටම මේ උනේ මොකක්ද කියලා.